අද කාලේ රජවරු නැහැ මතක තියාගන්න. රජවරු කියන්නේ නිවට જાතියක් නෙවෙයි. ඒක ඉනා වෙලා හැමදාම කාලා බීලා රටක් දියුණු කරන්න බැරි පුළුවන්. රට දියුණු කරන්න නම් මානුෂික ගුණධර්ම තියෙනවා. බුද්ධ කාලයේදී සමහරක් රජවරු හිටියා. ධාර්මිකව පාලනය කරා. දැන් බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට සදා පෙරේ කියන්නේ පෙන්නන එකම නෙමෙයි නේ. මාකට් කරන එකම නෙමෙයි. අද කාලේ රජවරු නැහැ මතක තියාගන්න. රජවරු කියලා කියන්නේ නිවට જાතියක් නෙවෙයි. මහාවංශ ඉතිහාසය කියලා බලන්න තියෙන විස්තර අනාගතේ එන්න පුළුවන්. අනාගතේ එන්න පුළුවන් රජ. කවද්ද? ඒක හරියටම කියන්න බෑ. නමුත් මේ බුද්ධ ශාසනයේ අවසාන යුගයේ කියන්නේ දැන් ධාතු පරිනිර්වාණය එන්න තව වැඩි කාලයක් නැහැ. බුද්ධ දේශනාවට අනුව. ඒකට මේ අපේ වචන නෙවෙයි. ඒකට මේ බුද්ධ ශාසනයේ පිරිහීමත් එක්ක මනුෂ්‍යයන්ගේ ගුණධර්ම පිරිහීමත් එක්කම අනිවාර්යෙන් රජෙක් පහළ විය යුතුයි. මේ බුද්ධ ශාසනයේ අවසානයේ මිනිසුන්ට පිහිටක් ලබා දෙන්න. රජා විසින් තමයි මෙහෙවන්න ඕනේ මිනිස්සු. අද කාලේ අපේ මිනිස්සුන්ගේ එක්තරා දැක්මක් අපි හිතමුකෝ ඔන්න පාලකයෙක්පත් වෙලා අපි මේ මිනිස්සුන්ගේ අවධානය එක තැනකට දීලා යටින් ගේම් ගහනවා නම් ඒක සැබෑ නායකත්වයක් නෙවෙයි. නායකයෙක් කියලා කියන්නේ අවුරුදු ගාණක් අවුරුදු 80ක් 40ක් මේ පොරකකා චන්දිල්ලල රාජපුටුවරණ එක නෙවෙයි. එක පාරෙන් චන්දිල්ලල පින විසින් සිංහාසනේ වාඩි කරනවා. ඒක රැකින් ගොඩ දාන්න ඕන රට. අනිවාර්යයෙන්. රජා ආපු ගමම්ම ඒ රජාගේ තේජසට රටවැසියෝ සූපත් වෙනවා. ඒ දවස් එනතුරු අපි බලා සිටිනවා.